මේ කේලමක් කියනවා කියලා නම් හිතන්න එපා ඔයා. මොකද්ද? ඔයා මෙතන නංගි කියලා මේ උඩ දාගෙන හිටියට පේනවනේ උන්ගේ හැටි. ඔයාට මං හැමදාම කියනවා නංගිලා ලොකු කරගන්න එපා කියලා. මේ කනට හෙච්ච දෙයක් මම මේ කියන්නේ. ඔයා ওই මහ ලොකු උඩ දාගෙන ඉන්න නංගි කියන කතාව දන්නවා නම් ඔයා ආයෝක්ගේ මුණ දිහාවත් බලන්නේ. ඒ මොනවද කියලා කියන්නේ? කනට මැහුණා කියනවා දැන් අයියට වාහනේත් තියෙනවා. ඊට පස්සේ මේ ගෙවල් දොරවලු ඉඩ කඩනුයි හැමදේම මේ අයියටම දීලා නිකන් ඉන්න නම් මේ මම හදන්නේ නැහැ. කොහොම හරි ඔය ගියේ අම්මට කියලා ලියා ගන්න. හැමදේම ඔකට නම් අයිති වෙන්න දෙන්නේ නැහැ කියලා කියනමයි කනට මැහුණා. කවුද ඉතින් ඔයාට කිව්වේ? කවුරුත් කිව්වේ නෑ. එයා කාමරේ ඉඳන් කියාති මං එහා පැත්තේ ඉඳන් අහගෙන හිටියේ. මගේ කනට ඇහිච්ච දේ මම කියන්නේ. යාරි බලමුකෝ. මොකද හිතන්න එපා ඉන්නකෝ. අයියානේ මාවත් එක්ක යන්න. නෑ මට වැඩ වගේක් තියෙනවා. ඔයා කැමති විදිහකට යන්න. මේ අපි අවුරුද්දට මොකද කරන්නේ? අවුරුද්දට මං ගෙදර නෑ මචං. ඔයාට ඒ පඬිතුකම් වලින් වැඩක් නැහැනේ. ඔයා ඉඩමක් බලන්නකෝ. නෑ අද වැඩට ගියේ නෑ. අයියට පොඩ්ඩක් අසනීපයි ඒ හින්දා හිටියා. එහෙම ගියා ඉතින් ඒ මිනිස්සුන්ට වැඩ නෑ. හරි මටත් වැඩ තියෙනවා. ඒ මිනිස්සු ඔච්චර මට කරා මදිද? මොනවද ඉඩම් කඩම් ගෙවල් දොරවල් මට ඕවගෙන් වැඩක් නැහැ. අපිට ඇති තරම් කල් තියෙනවනේ ගෙවල් හදන්න. ඒ මිනිස්සුන්ට දැන් අය අලුතෙන් ගෙවල් හද ඔය නාට ගන්නට යන්න කල් නෑ. මට ඕවගෙන් වැඩක් නෑ. මට අල්ලේ හිටියා නම් ඇති. අයියා දැන් මොකද? නැගිටින්නකො මේක බිරිලා ඉන්න. රෙද්ද අයින් කරන්න. සීතලයි. රෙද්ද අයින් කරලා නැගිටින්න. අපි බෙහෙත් ටිකක් ගන්න යන්න තව ටිකකින්. ડોක්ටර් හවස් වෙලා එන්නේ. මේක අමාරුවෙන් හරි බොන්න. සහෝදරකම කියලා කියන්නේ ඔයාගේ ජීවිතේ ඔයාට හම්බෙන වටිනාම බැඳීමක්. ජීවිතයේ සමහර කාර්තුවලදී සහෝදරකම කියන දේ අපිටත් නොදැනීම මග හැරෙන්න පුළුවන්. මතක තියාගන්න. සහෝදරකම ජීවිතේ හැමදාටම පරිස්සම් කරලා ළඟින් තියාගන්න. මොකද ඒක ඒ තරම්ම වටිනවා. අයියා කතා